හෙලෝ හැපිනස් සීකර්ස් මීදුමෙන් වැසුණු ඇල්ලේ හයිටී එකට ඔයාලත් එනවද මා එක්ක? හයිටී එකට කලින් දෝනිට පූල් යන්න ඕන කියලා පූල් එකට ආවට වතුර හොඳටම සීතල ඉන්න මෙයා ආයි හැරිලා ආවා. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ ඇල්ලේ හයිඩ් හොටෙල් එකට. මමයි දානයි 2026 මාර්තු 5 වෙනිදා අපේ ආදර කතාවේ 10 වෙනි සංවත්සරය සමරුවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි එදා ඇල්ල හයිඩ් එකට ආවේ. දකින්න හැම තැනම හරිම ලස්සනයි. ඇහැට ප්‍රියයි. අවට පේන තියෙන ස්වභාවික සුන්දරත්වයට ගැලපෙන්නම යාල එර්දි ටෝන්ස් වලින් ගෘහාලංකරණ නිර්මාණත් කරලා තියෙනවා. දැන් අපි යමු රෙස්ටොරන්ට් එකට. ඔයාලා මේ දකින්නේ යාලා අපිට arrange කරපු high tea එක. බලන්නකො මේ savory items sweets වල ලස්සන වගේම තමයි හරිම රසයි. ඉතින් අපි තුන්දෙනා මේ අවට පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් quality time එකක් ගත කරා හරිම ආදරණීයව. එනස්මම දෙන්නේ අවුරුදු 10ක් එකට ජීවත් වෙනවා කියන්නේ එකට ඉන්නවා කියන්නේ මේ ගමන රෝසමල් යහනාවකින් ආව ගමනක් නෙවෙයි. අවුරුදු 10 තුල අපි ලැබපු අත්දැකීම් අපි විඳපු ඒ වගේම විඳවපු ඒ මොහොතවල් ඒ ජීවිත පාඩම් හැම දෙයකටම මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ. අර පේන මහා කඳු පර්වතය වගේම මුළු වටපිටාවම ඔන්න මීදුමෙන් වැහිලා ගියා. එක ක්ෂණයකින් අර කලින් දැකපු සුන්දරත්වය තවත් අලුත් විදිහකට හැඩ ගැහුණා. ඉතින් අපි හයිටි එකෙන් පස්සේ මේ නවම විදිහකට වෙස් ගන්නු මීදුමෙන් වැසුණු ලස්සන පරිසරය විඳලා යන්නත් අමතක කරේ නෑ. මේ අත්දැකීම නම් මාරම අත්දැකීමක්. මාර විදිහට හිතට ඇඟට දැනෙන අත්දැකීමක්. මට වචන නැහැ විස්තර කරන්න. ඔයාලා ඇවිල්ලම බලලා ඒ හැඟීම විඳ ගන්න කියලා මං ඉල්ලනවා. ඇඟට හරීම සනීප සීතල මීදුම නිසා යන්න අදහසක් නම් අපිට තිබ්බේ නෑ. හැබැයි නයිට් එකක් ගත කරන අනිවාර්යයෙන්ම මේ හොටල් එකට එනවා කියන බලාපොරොත්තුවෙන් ඔන්න අපි දැන් හොටල් එකෙන් පිටත් වෙන්න හදන්නේ. මේ මොහොතේ මේ හොටල් එකේ කාර්ය මණ්ඩලය ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. හරිම ෆ්‍රෙන්ඩ්ලි හරිම හොඳ සර්විස් එකක් අපිට ලබා දුන්නා. ඒ ගත කරපු පැය 3-4 අපිට සුන්දර මතක එක් කරපු අපේ විශේෂ දිනය සුන්දරම ලස්සන දිනයක් කරපු හයිඩල්ල. thank you so much. thanks for watching. මං හැපිනස් සීකෝවි.